අංක 23 සිට 7 තෙක් ප්‍රශ්න එක්තරා මිතුරන් 5 දෙනෙකු විසින් සිය දිව ආහාරයෙන් පසු අනුභව කරන පළතුරු වර්ග සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ. A, B, C, D හා E නැමැති මිතුරන් 5 දෙනෙක් සෑම සතියකම අඟහරුවාදා සිට සෙනසුරාදා තෙක් වූ දවස් 5 තුළදී පමණක් එක් දවසේ දිව ආහාරයෙන් පසු මිදි, ඇපල්, කොමඩු, දෙළුම් හා අන්නාසි යන පළතුරු වර්ග අතුරින් එක් අයෙක් එක් දවසකට එක් පළතුරු වර්ගයක් බැගින් වන සේම එම දවස් 5 ඇතුළත පළතුරු වර්ග 5 පහත දැක්වෙන පරිදි අනුභව කරති. ඒ අඟහරුවාදා දවස්වලදී කොමඩුද, බ්‍රහස්පතින්දා දවස්වලදී දෙළුම්ද අනුභව කරයි. ඊ අඟහරුවාදා දවස්වලදී ඇපල්ද, බදාදා දවස්වලදී අන්නාසිද අනුභව කරයි. බී සිකුරාදා දවස්වලදී දෙළුම් අනුභව කරන අතර සී සෙනසුරාදා දවස්වලදී මිඩි අනුභව කරති. ඒ සිකුරාදා දවස්වලදීද ඊ අඟහරුවාදා දවස්වලදීද අන්නාසි අනුභව නොකරති. බී හා ඊ බදාදා දවස්වලදී කොමඩු හෝ මිදි හෝ අනුභව නොකරති. මෙහි සතියේ එකම දවසකදී එකම පළතුරු වර්ගය අනුභව කරනු ලබන්නේ එක් අයෙකු විසින් පමණි. මෙම තොරතුරු වලට අනුව පහත එක් එක් ප්‍රශ්නවලට නියමිත පිළිතුර තෝරා ඊට අදාළ වර්ණීය අංකය ප්‍රශ්න ඉදිරියේ ඇති තිත්තිරි මත ලියන්න. සර් ප්‍රශ්න කියවන්න ඕනේද? හරි ඕනේ. ඒ ටික මම කියමු. මෙහෙමනේ දැන් ඇත්තටම අපිට කළමනාකරන සේවා නිලධාරී විභාගයේදී පාඩම් පෙළගස්වද්දී ඉහළම තියෙන පාඩම තමයි අංක 1 තමයි තර්කණය. ඇත්තටම ඔයාලා පිළිගන්නවද අමාරුම පාඩම තර්කණය කියන එක? ඔයාලගේ මට්ටමෙන් දැල්ල AC කියන එක නෙමෙයි. මේ සිලබස් එකේ තියෙන අමාරුම පාඩම මොකක්ද ඇත්තම කතාව? කියන්නේ තර්කණය. ආරම්භක සම්මන්ත්‍රණයේ ඉඳලා අද වෙනකන් තර්කණය කතා කරනවා. හැම පේපර් එකකටම තර්කණය ගානක් තියෙනවා. ඇත්තටම අපිට තර්කණය කියලා පාඩමක් කරන්න දෙයක් තියෙනවද දැන්? අපිට කරන්න දෙයක් ඉතුරු කරලත් නැහැ. තර්කණයට බය කරන්න දෙයක්වත් නැහැ. තර්කණයට හුරු කරන්න දෙයක්වත් නැහැ. අනිත් ළමයි තර්කණයේ පාඩම අද ඉගෙන ගන්න ඉතින් ඔයාලා තර්කණයේ උපරිම එක්ස්පර්ට් වෙලා ගණන් හදනවා දැන්. ඒ වුණත් ඕනේ තර්කණය කියන එක ඔය කට්ටියට අමාරු. ඒ කියන්නේ ගානක් නෙමෙයි කියන මට්ටමට දැන් ඇවිල්ලා. ඒ එන්න හේතුව තමයි අපි අර බය නැති කරලා මේක නිතර නිතර කරපු එක. ඒ කියන්නේ අර නිතර නිතර හැට දැකලා ඒකට ආසාව ඇති කරගෙන අපි දැන් තර්කණය කියන්නේ ලකුණු 15ක්. අනිත් ළමයි බයම දේ තමයි ඔයාලා දැන් ආසම දේ වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්තම අපේ සාර්ථකත්වය. හොඳට මතක තියාගන්න. හොඳේ. එතකොට සමහර ක්ලාස් වල වැදගත්ම පාඩම් දැන් කරන්න. හරි. එහෙම කියන්නේ එහෙම බෑ කරන්න. මොකද මේකේ අංක 1 2 තමයි තර්කණය. ඊළඟට දුර කාලය හා වේගය, සංකරණ හා සංයෝජන ඔය වගේ දේවල් මුලින්ම කරලා ඔලුවට දාන්න ඕනේ. ඒ නිසා මේ හොඳ අවධානයෙන් ඉන්න මේ ගාන කොහොමද අපි විසඳන්නේ කියලා. රයිට්. එහෙනම් තර්කණය ගාන අනිවාර්යයෙන්ම විභාගය කොට දාන්න ඕනේ. එකින් එකට වෙනස් තර්කණය ගණන් කීයක් නම් කරන්නද? ඇත්තටම ඔයාලට මම තර්කණය ගණන් 50කට වඩා කරා. සෑම පේපර් එකකටම තර්කණය ගණන් 3ක් දාලා තියෙනවා. අපි ටෙස්ට් වලට දෙන පේපර්. ඒ කියන්නේ ප්‍රශ්න 50 තියෙන පේපර්. හැම පාඩමකටම තර්කණය ගණන් එකක් දෙකක් දාලා තියෙනවා. මේකවල නිබන්ධනත් 20කට වඩා දීලා තියෙනවා. තර්කණය ගණන් 50කට වඩා කරලා තියෙනවා. රයිට්. එතකොට දැන් කරන්න දෙන අමාරුම තර්කණයක් කරලා තියෙනවා. එහෙනම් අපි මේකට චූටි chart එකක් ගහගමු. රයිට්. මේ මොනවද? අපි යටට දාගමු මොනවද? A B C D E නැමැති මිතුරන්. A B C D E. අපි හරහට දාගන්නේ මොනවද? දින දවස් ටික බලමු. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. ඔන්න ඔහොම තමා ළමයි අපිට එන්නේ. හැමෝටම පැහැදිලි නේද? පේනව නේද ගහන එක? ඔව් සර්. කියන්න පේනවද? ඔව් සර්. හරි. එහෙම නැත්තම් හරියටම ගහලා දෙන්නම්කෝ. පළතුරු වර්ග කීයක් මේකේ තියෙනවද ළමයි?
පහයි. පළතුරු වර්ග තියෙනවා 5ක්. පහක් සර්. මේ ගාන මම ඔලුවට මෙහෙම දම්මන්නම්. මේ බලන්නකො මේ මිතුරන් 5 දෙනෙක් සෑම සතියේ අඟවරුවාදා සිට සෙනසුරාදා තෙක් වූ දවස් 5 තුලදී ඒ ඔක්කොම නෑ. ඔය ABCD දවස් 5 යෝන් ඇඳලා ඉවරයි. ඒ ටික අමතක කරන්න. තුලදී පමණක් එක් දවසේ දිවා ආහාරයෙන් පසුව වැඩක් නෑනේ. මෝ ඌට ඌ රැයට කෑවත් එකයි දවල් කෑවත් එකයි. මිදි ඇපල් කොමඩු දෙලුම් හා අන්නාසි මොනවද මේ මිදි ඇපල් මෙහෙම ලිව්වොත් නම් ඉඩ මදි වෙනවා. ඇපල් ඊළඟට කොමඩු අන්නාසි දෙලුම් මෙන්න මෙහෙමයි යන්නේ. ඊළඟට අතුරින් එක් අයෙක් එක් දවසකට එක් පළතුරු වර්ගයක්. හා මේ B අඟහරුවාදා අන්නාසි කෑවොත් වෙන මොන හරි කන්න පුළුවන්ද? බෑ. ඒ සෙනසුරාදාට ඇපල් කෑවොත් කොමඩු කන්නත් පුළුවන්ද? බෑ. බෑ. ඔන්න ඒ ටික හරිය. එක් දවසට එක් පළතුරු වර්ගයේ බැගින් වනසේ දවස් 5 ඇතුළත පළතුරු වර්ග 5ම. මෙහෙමත් කියනවා මේ ඒ අඟහරුවාදා ඇපල් කෑවොත් අඟහරුවාදාට ඇපල් කන්නත් බෑනේ කාටවත්. ඒ වගේම ඒ අඟහරුවාදා ඇපල් කෑවොත් ඌට ඉතිරි දවස්වල ඇපල් කන්නත් බෑ. නේ? නේද? ඔව් සර්. පැහැදිලි නැද්ද ඇයි? ඇයි පැහැදිලි නැද්ද ඒ ටික? කෝ පැහැදිලි නැති ළමයි කෝ? ඒ අඟහරුවාදාට කොමඩු. පැහැදිලි. පැහැදිලි මේ ඔය කියන්නේ මේ මෙතන කනවා මෙයා ඇපල් ඒකට ආයි මේ දවස් ටිකේ නම් ඇපල් කන්න හම්බෙන්නේ නැහැ. හරිනේ. ඇයි? එක පළතුරක් කෑවොත් අනිත් දවසට කනවා අනිත් පළතුරු ටික. මේ මෙතන ඇපල් මෙයා කෑවොත් මේ කාටවත් ඇපල් කන්න වෙන්නේ නැහැ. එක් පළතුරක් කන්න එක්කෙනෙක් විතරයි. හරිනේ. ඔය ටික ඔලුවට දාගන්න ඔච්චරයි යන්නේ ගාන හදන්න තියෙන්නේ. හරි. පළතුරු වර්ග 5ම පහත දැක්වෙන පරිදි අනුභව කරයි. ඒ අඟහරුවාදා දවසදී කොමඩුද? ඒ අඟහරුවාදා මොනවද කන්නේ? කොමඩු. හා. බ්‍රහස්පති. බ්‍රහස්පතින්දා දවස්වලදී දෙලුම් අනුභව කරයි. මේ මොනවද? දෙලුම්. හ්ම්. D අඟහරුවාදා දවස්වලදී ඇපල්ද? කො D මෙතෙන්ට ඇයන්න ඇපල්ද? බදාදා දවස්වලදී අන්නාසිද? කො බදාදා මෙන්න අන්නාසිද? අනුභව කරයි. හරි. මේ දෙක හරි. 3 බලමු. B සිකුරාදා දවස්වලදී දෙලුම් අනුභව කරන අතර B සිකුරාදා දෙලුම් අනුභව කරනවා. සෙනසුරාදා දවස්වලදී මිදි අනුභව කරයි. සෙනසුරාදා මිදි. ඒ සිකුරාදා දවස්වලදීද අඟහරුවාදා දවස්වලදීද අන්නාසි අනුභව නොකරයි. ඔව් මල කෙලියයි වෙන එකක්. ඒ අන්නාසි කන්න නැත්තේ කවද්ද? සිකුරාදා. ඒ සිකුරාදා අන්නාසි කන්නේ. හරිනේ මම මාක් කරා හරිද? හරි. හරි. අඟහරුවාදා අන්නාසි කන්නේ. අඟහරුවාදා අන්නාසි කන්නේ. හරිනේ? හරි. මේ ඊළඟ එක B හා E බදාදා දවස්වලදී කොමඩු හෝ මිදි හෝ අනුභව නොකරති. B බදාදා මොනවද කන්නේ නැත්තේ? කොමඩුයි මිදි. B බදාදා කොමඩු කන්නේත් නෑ මිදි කන්නේත් නෑ. හරිනේ? E බදාදා දවස්වලදීත් මොනවද කන්නේ නැත්තේ? කොමඩුයි මිදි. ඊ කන්නේත් නෑ බදාදා දවස්වලදී කොමඩුයි මිදි. ඔන්න කොමඩු ඔන්න මිදි කන්නේ. හරිනේ ඔක්කොම දාගත්තා. දැන් ඉතින් පුරවමු. මේකයි වැඩේ ඈ. දැන් මේ කොමඩු තියනවනේ මෙන්න මේ ඒ අඟහරුවාද කොමඩු තියනවනේ.
මේ තීරුවට ආයේ කොමඩු වෙන්න පුළුවන්ද? බෑ මේ අඟහරුවාද පල්ලෙහාට මේ කොමඩු වෙන්න පුළුවන්ද ආයේ? බෑ මෙතන මේ දෙලුම් තියෙනවානේ. මේවට දෙලුම් වෙන්න පුළුවන්ද ආයේ? බෑ එන්න මේ සිකුරාදා තීරුවට දෙලුම් වෙන්න පුළුවන්ද පල්ලෙහාට? බෑ බෑ. අන්න ළමයි ගාන තේරුම් අරන් දැන්. රයිට්. ඔන්න දැන් අපිට දැන් මොනව හරි හොයාගන්න වෙනවා ළමයි. හරිනේ. ඔන්න දැන් මොනව හරි හොයාගන්න වෙනවා. අපි බලමු මුලින්ම මෙහෙම මේ D තීරුව මේකේ ඔන්න ඇපල් කනවා. ඇපල් හරි නේද? හරි අන්නාසිත් හරි. මේ මෙතෙන්ට දෙලුම් වෙන්න පුළුවන්ද කවදාවත්? බෑ ඇයි මේ දෙන්න දෙලුම් තියනවා මේ නේ? එහෙම වුණොත් සිකුරාදර දෙන්නේ දෙලුම් කන්නනවා. එහෙම බෑනේ නේ? බ්‍රහස්පති මිදියෙන්නත් පුළුවන්ද බෑ නේ? එතන මිදියෙන්නත් බෑ. එහෙනම් මේ D තීරුවේ මොනවද එන්න ඕනේ? මොකද්ද ට්‍රික් එක? බ්‍රහස්පතින්දත් මිටි කන්න බෑ සෙනසුරාදාට දෙලුම් වෙන්නේ. දෙලු සෙනසුරාදාට දෙලුම් දාන්න පුළුවන්. සෙනසුරාදාට දෙලුම් දාන්න හේතුව කියන්න බ්‍රහස්පතින්දා සෙනසුරාදාට එකම දෙලුම් බ්‍රහස්පතින්දා දෙලුම් තියෙනවා, සිකුරාදා දෙලුම් තියෙනවා. මේ දෙලුම් මෙතෙන්ට දාන්න බෑ. ඇයි? මේ කනවා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා කණ එකක් ඉන්නවා ඩීට බ්‍රහස්පතින්දාට දෙලුම් කන්න වෙන්නේ නැහැ. සිකුරාදාට කන්න වෙන්නෙත් නැහැ. මේ බී කනවනේ අරගෙන. එහෙනම් දෙලුම් දාන්න වෙන්නේ අනිවාර්යයෙන්ම සෙනසුරාදාට. ඔන්න දෙලුම් දැම්මා. මේ ඔන්න දෙලුණුත් දැම්මා. දැන් ඉතුරු කොමුඩුයි මිදී නේද? මෙන්න මේ දෙකෙන් එහෙකට එන්නේ කොමඩු මිදි. එහෙම නැත්නම් මෙතන කොමඩු මිදි. ඔහොම දෙකෙන් එකක් නේද එන්නේ? ඇත්ත කතාව. ඔන්න ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට ළමයි මේ ඒ තීරුවට මොකක් හරි කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. ඔන්න කොමඩු කනවා. ඒකේ අන්නාසි සෙනසුරාදාට නේද එන්න ඕනේට. ඒට හේතුව කියන්න නිකම් බෑ. ඒ එන්නේ මේ බදාදා සිකුරාදාට අන්නාසි කන්නේ නැහැ කියලා තියෙනවනේ. එතකොට අපිට බදාදාට දාන්න බෑ. බදාදාට ඩී අන්නාසි කන හින්දා. එතකොට අනිවාර්යෙන්ම දාන්න වෙන්නේ සෙනසුරාදාට. very good. මේ බලන්නකො ඒ ළමයා කියන්නේ මේකනේ. දැන් මෙයා ඕන්න ඒ කනවා කොමඩු. පොඩ්ඩක් ඉන්නකෝ. පළවෙනි ටික පුරවපු තේරිච්ච නැති ළමයෙක් ඉන්නවද? අගට ගියාම නම් මුල අහන්න එපා. ආයෙ කියන්න බෑ. ආයෙ කියන්න මේක මකන්න බෑනේ. දැන් තේරිච්ච නැති ළමයෙක් ඉන්නවද? හරි තේරුණාද ඔයාලට? ඔව්. නියමයි. මේ බලන්නකෝ එයා කියපු කතාව කවුද එයාගේ නම? මාංශ අචිනි. අචිනි නියමයි. මේ බලන්නකෝ මේ දැන් මෙයා කනවා කොමුඩු. ඒ කොමුඩු කන දවසක් තියෙනවා නියමයි. ඒ දෙලුම් කන දවසකුත් තියෙනවා නියමයි. ආයෙත් මේ ඉතුරු තුනම කන්නේ. මෙන්න මෙතෙන්ටත් කන්නේ නැති එකක්. මෙතෙන්ටත් තියෙනවා තාම එකක්. මෙතෙන්ටත් තියෙනවා. මෙතෙන්ට අන්නාසි නම් බෑ. කපලම තියනවානේ නේ. මෙතෙන්ට අන්නාසි බෑ කියන්නත් අචිනි කියනවා බදාදර අන්නාසි කණ එකෙක් ඉන්නවලු මේ ඩී කනවලු. ඒ හින්දා මේ මූට ඒට කන්න බැලු. එහෙම නේද අචිනි? ඔව් සර්. එහෙනම් අන්නාසි අනිවාර්යයෙන්ම දාන්න වෙන්නේ මේ සෙනසුරාදාට. බලෙන් හරි කවන්න වෙනවා උට. නේ? බලෙන් හරි කවනවා. මේ ඔන්න අන්නාසිත් කැව්වා. ආයි ඉතිරි මොනවද? මිදි ඇපලුයි. නේ? මිදි ඇපල්. එහෙනම් මෙයා එක්කෝ මිදි. එහෙම නැත්නම් ඇපල්. නේ? මෙයා එක්කෝ මිදි. එහෙම නැත්නම් ඇපල්. අපි දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැනේ ඇත්තටම. දන්නේ නැති නිසා තමයි ලියාගන්නේ. තාම දන්නේ නැහැ. මෙලෝ දෙයක් දන්නේ නැහැ අපි ඈ. ඕන් ඊළඟට අපි මොකද්ද බලන්න පුරවන්නේ ළමයි? අයිඩියා එකක් එනවද? දී සිකුරාදා දෙලුමුයි මිදි
B සිකුරාදා. හා ඉතින් අයිඩියා එකක් ගන්න එකතු වෙලාමයි හදන්නේ මේක. කියලා දුන්නා. ඇහෙන්නේ නැහැ පැහැදිලි නැහැ මදුසානිගේ මයික්. දී සිකුරාදා එතන කියලා තියෙනවානේ දෙලුණුයි නිදි කන්නේ කියලා දී බදාදා එතන B ඉස්ස ගන්න පුළුවන් බදාදා දෙලුණුයි නිදි කන්නේ කවුද බදාදා දී කන්නේ නැත්තේ? දී කන්නේත් නැහැ ඊ කන්නේත් නැහැ B බදාදාට කන්නේ නැත්තේ මොනවද? කොමඩුයි මිදි. ඔව් හරි. මේ කොමඩුයි නිදි හ්ම්. ඊ කන්නේත් නැහැනේ කොමඩුයි නිදි එතකොට අනිවාර්යෙන් කොමඩුයි නිදි එන්න ඕන ඒට හරි සීට හරි එතකොට ඒට නිදි ගන්න බැහැනේ සීට සී නිදි කනවනේ සෙනසුරාදාට ඒ නිසා අනිවාර්යෙන් ඒට තමයි නිදි එන්න ඕනේ ඔයා කොයි තීරුවද කියන්නේ? සීටි ඒ කියන්නේ එතන අනිවාර්යෙන් බදාදා තීරුවේදී නිදි මේ කොමඩුයි නිදි කන්න බැහැනේ දී සහ ඊ බදාදා ඔයා තීරුව කියන්නේ කොමඩු කන්න බදාදා බැහැ පල්ලෙහාට තීරුව නේද? ඔව් සර් එතනදී ආ කොමඩුයි නිදි කන්න බෑ දී සහ ඊ එතකොට අනිවාර්යෙන් කොමඩුයි නිදි කන්න ඒ දෙක එන්න ඕනේ සීට සහ ඒට සීට සහ ඒට එතකොට එනකොට මොනවද? කොමඩු සහ මිදි ඒ දෙකෙන් ඒ දෙකෙන් ළමයි මේකනේ කියන්නේ එයා කියනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ ඉන්න B මෙන්න මෙතන මේ කොළ පාටේ ලියලා තියෙන්නේ කොමඩුයි මිදි කන්න බෑ. ඊට කණ්ඩත් බෑලු රශ්මි කියන මේ දෙන්නටම කණ්ඩ බෑලු ගානේ කියලා තියෙන නිසා. ඒ හින්දා රශ්මි කියන ඔය කොමඩුයි මිදි අනිවාර්යෙන් එන්න ඕනේ මේ ඒ ළඟ තියෙන මෙන්න මෙතෙන්ට හරි මෙන්න මෙතෙන්ට හරිලු. හැබැයි මෙතෙන්ට මිදි එන්නත් බෑලු මේ තීරුවේ මිදි තියෙන නිසා. ඒ හින්දා රශ්මි කියන අනිවාර්යයෙන්ම මිදි මෙතෙන්ට දාමුලු. අප්පල් ලයින් කරමුලු. එහෙමද ඔයා කියන්නේ? ඔව් සර් මිදි දාගත්තන්ට ඇපල් යටට දාන්න කියලා සී එහෙනම් ගාවට එහෙනම් මෙතෙන්ට දාන්නේ මිදි නේද? එහෙනම් ඉතින් එතෙන්ට මිදි දානවා නම් මෙතෙන්ට දාන්න වෙන්නේ මොකද්ද? ඇපල් ඇපල් රයිට් ඒකට දාන්න වෙන්නේ ඇපල්. ඔන්න ඔයාට පෙන්නපු එක ලස්සනට දැන් ක්ලියර් කරලා දානවා. හා මෙතෙන්ට මොකද්ද දාන්නේ? දැන් මිදි. මෙතෙන්ට දාන්නේ දැන් ඇපල්. තර්කයේ තුලින් තමයි හොයාගත්තේ. හා එහෙනම් මේ මෙතන මෙන්න මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? මේකට කොමඩුත් බෑ මේකට කොමඩුත් බෑ කොමඩු කොහෙටද දාන්නේ ළමයි? සීට තමයි කොමඩු දාන්න ඕන සීට කොමඩු බලෙන් හරි කවවන්න වෙනවා කොමඩු. හරිනේ. නියමයි. very good. එක තීරුවක් නම් ගොඩේ දාගත්තා. දැන් මේ කියලා දෙන නිසා බබා මොඩල් එකට කියලා දෙන නිසායි ඔයාලට ඔය වෙලාව ගන්න දැන්. හරි. ඊළඟට කෝ හදමු. නියම එහෙම තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ බදාදට අනිවාර්යෙන් ඇපලුයි අන්නාසි නේ ඇපලුයි දොඩුනුයි දාන්න ඕනේ බදාද යටට බදාද යටම එකට දාන්නේ මොකද්ද? නැස ඇපලුයි දොඩනුයිනේ දාන්න ඕනේ එතකොට බීට දොඩම් තියෙනවනේ දොඩන්නේ මේ දෙලුම්. දෙලුම් සෝරි ඊට දෙලුම් තියෙනවනේ සිකුරාදා ඒ නිසා අනිවාර්යෙන් දීගාව දාන්න ඕන ඇපල් මෙතෙන්ට ඇපල් කියලාද කියන්නේ? ඊට ඇපල්ස් බීට ඇපල් බීට ඇපල්. බීට ඇපල් හේතුවක් ඕනේ. ඒක තමයි සර් එතන එයාලට දාන්න ඕනේ ඇපලුයි දෙලුමුයි ඇපලුයි දෙලුමුයි. මෙතෙන්ට සිකුරාදා දෙලුම් දාන්න බැරි දෙලුම් වෙන්න තියෙන හින්දා හේතුව එතෙන්ට මිනිස්සු දාන්න සිකුරාදා දෙලුම් තියෙනවා සිකුරාදා නේ? ඔව් නේ? දැන් මේ බීට දාන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ඔන්න බලමු අපි ආයෙ ටිකක් තේරෙන්නේ නැති ළමයින්ට මේ. ඔන්න ළමයි මෙන්න මේ තීරුව තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ තීරුව කම්ප්ලීට් කරන්නයි අපිට ඕනේ. මේකේ මිදි වැටිලා තියෙන්නේ. හරිනේ. මේ කොමඩුත් වැටිලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ අන්නාසිත් වැටිලා තියෙන්නේ. එහෙනම් වැටිලා නැත්තේ ඇපලුයි දෙලුණුයි. වැටිලා නැති කොටු දෙකයි තියෙන්නේ. මේ කොටුවයි මේ කොටුවයි. හරිනේ. එක්ක මේකට ඇපල් එක්ක මේකට දෙලුම්. එහෙම නැත්නම් මේකට දෙලුම් මේකට ඇපල්.
මේකට දෙලුම් දාන්න බැරියයි මේකේ දෙලුම් තියෙන නිසා. එහෙනම් ඒකට ඇපල් දාලා මේකට දෙලුම් දාමු. හරිද? හරි නේද? හා. එහෙනම් කියන්න උඩ තීරුවට දාන්නේ මොකද්ද? ඇපල්. මේකට දාන්නේ මොකද්ද? දෙලුම්. නියමයි. ඊළඟ තර්කයක් ගේන්න. කො අපේ ළමයි මේක දුලා මේක දුවනම් මරු. කොමඩුයි නිදී සර් අර ඩී කොටසේ තියෙන ඔඩ දෙක කොමඩු හෝමි මෙන්න මේක. හා හා. සෙනසුරාදා හ්ම්. සෙනසුරාදා බී වලට දෙලුම් එන්න බෑ. මේ බලන්නකො. එයා කියනවා මෙතන සෙනසුරාදා පිරිලලු තියෙන්නේ සෙනසුරාදා පළතුරු වර්ග පහක් පල්ලෙයට තියෙන්න ඕලු. කවුද කිව්වේ? හේෂානිද? ඔව් සර්. කටහඬින් කිව්වේ දැන් නම් ඈ. ඔන්න එයා හේෂානි කියන සෙනසුරාදාට අන්නාසි ඛණ්ඩ එකක් ඉන්නවලු. මිදිත් ඛණ්ඩ එකක් ඉන්නවලු. දෙලුණුත් බලෙන් හරි කවවනවලු මෙන්න මේ ඩීට. ඌ කනවලු කොහොමද ඒක? එහෙනම් කොමඩුයි ඇපලුයි දුරු දාන්න ඕනේ මේ හිස්තැන් දෙකට. එහෙමද? ඇපල් දාන්න බෑ ඩී කන නිසා. වෙන්න බෑ. මේකට ඇපල් දාන්න බෑලු මේ ඒ තීරුවේ ඇපල් එකක් ඉන්න නිසා මේ. මොකද බීට කන්න ඕනේ දවස් 5ට පළතුරු වර්ග 5ක්නේ. ඇපල් කලින්ම කාලා ආයෙ කන්න බෑ. එහෙනම් මේකට අනිවාර්යයෙන්ම දාන්න කොමඩු එකට දානවා නම් මේකට දාන්නේ මොකද්ද? ඇපල්. හරි. ඒකත් හරි. නියමයිනේ. ඔක්කොම එකතු වෙලා ඔන්න බලන්න ලංකාවේ පළමු වතාවට ළමයි එකතු වෙලා ගුරුවරයාට IQ උගන්වනවා. මරු. ඊළඟ එකත් කෝ ළමයි? දී වල ඇපල් දෙලුම් කොමඩු තියනවා නැත්තේ නිදී අන්නාසි අන්නාස් හරි බලමු. මෙන්න මේ C තීරුවවත් එහෙනම්. C ගේ එකෙක් කන්නේ මොනවද? කොමඩු. අනික කන්නේ මොනවද? උදි අනික කනවා මිදි. හරිනේ. මේ තුනට එන්න ඕනේ ඇපලුයි අන්නාසි දෙලුණුයි නේද? දෙලුම් මේකට එන්න පුළුවන්ද? බෑ. ඒ උඩම බ්‍රහස්පතින්ද ඒ දෙලුම් වලට වැඩි දෙනවා. මේකට එන්න පුළුවන්ද? පුළුවන්. ඒකට දෙලුම් දානවා. අය දෙලුණුත් කාලේ ඉවරයි. මේ දෙකට මොනවද දෙන්න ඕනේ? නෑ ඇපලුත් බ්‍රහස්පතින්දාට එනව නේද? 100 එකේ. හරි තාම ඉන්න. දැන් දෙලුම් දැම්ම හරිද මං? හරි. හරි මේ හිස් කොටු දෙකේ කන්න ඕනේ ඇපලුයි අන්නාසිනේ. අන්නාසි මෙතෙන්ට ඇපල් කන්න බෑනේ. මොකද සිකුරාදා උදේ මකනවනේ. මෙතෙන් මොකක්ද දාන්නේ? අන්නාසි අන්නාසි දැම්මොත් මෙතෙන්ට අපිට වෙන කොහෙන්වත් තියෙන පළතුරක් ගෙනත් දාන්න පුළුවන්ද? දැන් අඹ, පේර වගේ පුළුවන්ද? බෑ ඇපල් දාන්න ඕනේ කියන ටිකම තමයි දෙන්නේ. මොනවද දාන්නේ අපි යන්නේ? ඇපල්. ඌත් ඔක්කොම ටික හරි. කො ඊළඟ ඔය යන්නේ ඊ ගන්න පුළුවන් නේද සර් එතන? ඈ? ඊවල සිකුරාදට ගන්න පුළුවන් නේද? ඊවල සිකුරාදට මොකද්ද කේස්? මේ ඇපලුත් කාලා, දෙලුණුත් කාලා කො ඇපලුත් කාලා, දෙලුණුත් කාලා, අන්නාසිත් කාලා. මෙතන තියෙනවා කොමඩුයි මිදී සීන් එක. ඔව්. මොකද්ද එතනින් දාගන්නේ? එතන දාගන්න වෙන්නේ මේ කොමුඩු තමයි මේ දාගන්න වෙන්නේ ඊවලට. හේතුවක් නැතුව නම් බෑ මට ගන්න. හේතුව හේතුව සර් මෙතන දැන් තියෙනවනේ මෙතන උඩ මේ කොමුඩු බෑ කියලා තියෙනවනේ ඩී වලට. D වලට මෙන්න මේ දෙකේ කොමඩුනේ තියෙන්නේ. ඔව්. හරිද? නෑ කොමඩු බෑ කියලා නෙමෙයි මේ දෙකේ තියෙන්නේ. කොමඩු කොහොමද කියලා. මේ දෙකෙන් එකක් කනවා කියලා තියෙන්නේ. අපිට අඟහරුව මේ අඟහරුව දැන් අපි B පුරවමුද අපි? ඔව් ඒක දැන් D වලට අන්නාසි එන්න ඕනේ අනිවාර්යෙන් එතන හිස්තැන්ට බලමු. අඩි වෙලා D තියෙන්නේ කන්නේ මොනවද? ඇපල්. ඊට පස්සේ කන්නේ තෙල්. ඊට පස්සේ කොමඩු. තව මොනවද?
අන්නාසී මිදියේ අන්නාසීට එන්න බෑ. අන්නාසි කන්නේ නැහැයි. ඒ නිසා අඟහරුවාදට අනිවාර්යෙන් බීට තමයි අන්නාසි වෙන්න ඕන. ඒ මෙතෙන්ට අන්නාසි එන්න ඕනේ නේද? ඔව් සර්. ඊ කන්නේ නැහැනේ. මේකට අන්නාසි මෙතන කන්න නැත්නම් ඒක කන්න එකම තැන මෙතන. ඔව්. එතන අන්නාසි කාපු ගමන් මුව පුරවගිමු. මොකද්ද මේක දැන් කන්නේ? මිදි. මිදි. මෙතන කන එක දැන් අපිට එන්න ඕනේ. මොනවද? මිදි. ඉතිරි මිදි. දැන් මේ මෙතනත් කනවා අන්නාසිත් කනවා. එහෙනම් මෙතන මොකද්ද? මිදි. මේ මොන්න කේස් එක ආවා. ඒක මිදි කනවනම් මෙතන මේ කොමඩුයි මිදි දදා අපිට හොරදල් කරන්න බෑනේ. කවන්න වෙන කොමඩු. බලෙන් හරි මොනවද කවන්න වෙන්නේ? කොමඩු. කොමඩු කාපන්න කවන්න වෙනවා. ඉතින් එතන කොමඩු කවවනවා නම් අතන මොකද්ද කරන්න වෙන්නේ? නිදි කවන්න. මිදි කවන්න වෙනවා. මිදි. එපා කියයි නේද? හරි. මේ දැන් තමා අමාරුම ටික මේ ටික ළමයි හොයාගන්න ක්‍රමයක් බැලුවා එන්නෙම නෑ අවසාන දෙක ඔය කොටු දෙක. අන්න එහෙම නේද? එනවනේ සර්. අන්නාසි. හරි. ඇපල් තියෙනවා, දෙලුන් තියෙනවා, අන්නාසි තියෙනවා, මිදි තියෙනවා. මූර මොනවා නැතත් කොමඩු කණ්ඩම වෙනවා. කොමඩු. දෙලුන් තියෙනවා, මිදි තියෙනවා, ඇපල් තියෙනවා, කොමඩු තියෙනවා. මෙතන අන්නාසි. අන්නාසි. ඒක ෂෝක් නේ. පොඩ්ඩක් පැටලෙනවා නේ. අපි කොහොම හදපු දාගන්නද සර්? ඈ? පළතුරු ටික අර ABC දැනට පළතුරු ටික දාගත්තා නම් ලේසි සර් දාගෙන යන්න. එහෙනම් අර AB දාගෙන යන්න තියෙන්නේ නේ. එහෙම තමයි සර් මම හැදුවේ. කොහොමත් එකයි. හරි. දැන් ඉතින් ප්‍රශ්න වලට උත්තර ටිකත් හොයාගෙන යන්න ළමයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නය. සිකුරාදා දවස්වල ඊ විසින් අනුභව කරන පළතුරු වර්ගය කුමක්ද? කොයි බං සිකුරාදා කෝ ඊ මොනවද? කොමඩු. කොහොමද? අංක 3. අංක 3. බදාදා දවස්වල දෙරුම් අනුභව කරනු ලබන්නේ කවුද? ඊ අංක 4. ඩී විසින් කොමඩු අනුභව කරනු ලබන්නේ සතියේ කුමන දවසකද? බ්‍රහස්පතින්දා අංක 2. හරිනේ මේ ටික ක්ලියර් නේ. ඊළඟට මෙම මිතුරන් 5 දෙනා විසින් අනුභව කරනු ලබන පළතුරු වර්ග සම්බන්ධයෙන් නිවැරදි සම්බන්ධතාවයක් වන්නේ B ඇපල් බ්‍රහස්පතින්දා. කෝ බලමු B බ්‍රහස්පතින්දා වැරදිනේ බම් පටන් ගද්දිම. C දෙලුම් බදාදා. කෝ C දෙලුම් දෙලුම් සඳුදාම කාරණේ. E කොමඩු සිකුරාදා. කෝ E කොමඩු සිකුරාදා. මොකද කියන්නේ ඒක හරි වගේ. ඒක හරි. D මිදි සෙනසුරාදා. කෝ බලමු D මිදි වැරදි. පිළිතුරු අංක 4. පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශයක් නොවන්නේ ඒ සිකුරාදා දවස්වලදී ඇපල් අනුභව කරනවා. කොහොම බලමු ඒක හරිනේ බං. අම්මට මේ නිවැරදි ප්‍රකාශයක් නොවන්නේ. එහෙනම් හරි කීයක් තියෙන පුළුවන්ද මේකේ? හරි 3යි. 3යි. B බදාදා දවස්වලදී මිදි අනුභව කරයි. B බදාදා දවස්වලදී මිදි ඒකත් හරි ළමයි. නැද්ද? ආයේ බ්‍රහස්පතින්දා. හා C අඟහරුවාදා දවස්වලදී දෙලුම් අනුභව කරයි. හරිනේ? හරි. E බ්‍රහස්පතින්දා දවස්වලදී අන්නාසි අනුභව කරයි. කො හරි. පිළිතුරු අංක 2. මේකේ පහම හරියයිකෝ. මගේ හරි සර්. හරි සර්. නියමයි. ඔය වගේ ගණන් හරියද්දි ඇත්තටම ඔයාලට සතුටු නැද්ද දැන්? සතුටු. ඔයාලා මේ ක්ලාස් එන්න කලින් ඔය වගේ ගණන් හදන්න පුළුවන්ද ඇත්තටම? බෑ සර්. ඇත්තටම දැන් ඇත්තටම ඔයාලට ළමයි තර්කණය ලියන්න බැරි ගාණක් නෑනේ. කොහොම දුන්නත් එක එක જાතිය දැන් ලියනවානේ. IQ ගාණක් කර දුන්නොත් තර්කණය ගාණ නම් ලියා ගන්නවා. දැන් ටයිමින් තමයි හදා ගන්න ඕනේ ප්‍රැක්ටිස් එකේ.
හරි නේද ළමයි මේ ඔක්කොම හරිනේ ක්ලියර්නේ? නියමයි ඔක්කොම හරි කියන්නේ මරු.